Hello, ini කොහොමද කට්ටිය? ඔන්න ඉතින් අදත් ගෙනාව අලුත් vlog එකක්. අද vlog එකෙන් ගෙනත් තියෙන්නේ යන්නේ සරුංගලයක් යවන්න. අර අරේ සරුංගලේ ගෙනියනවා මම ළඟට ගිහින් පෙන්නන්න. පොඩ්ඩක්කින් මං කිව්වානේ සරුංගලයක් යවන්න යනවා කියලා. කලින් vlog එකේ. ඔන්න ඉතින් කෙලින්ම යන්නේ වැඩේට. සරුංගලයක් අල්ලගත්තා මේක නම් ගොඩ දවස් අල්ලගෙන. කොහොම රතු සුදුයි කොටු කපු සරුංගලයක්. මම පෙන්නන්නම් බඩු. ඔය සරුංගලේ පොඩි view එකක් දෙන්න බෑ. Wadakin. Haropa mani padre. Tini badu. Ada berarti. Ada yang ni badu sarunggale. Sarunggale anak kaman tiene api ohen meheya. Kelimma nul tiba ko nul ටික. නූල් ටික ගත්තා නනේ. මේ මගේ යාළුවත් ඉන්නේ. අද යාළුවත් ඉන්නවා ඊට පස්සේ බල්ලත් ඉන්නවා. යන් අගී. අද නම් අපි වෙන පාරකින් යන්නේ. හැබැයි මචං කොහෙන් ගියත් ඇඹුල් පෙර ගහක් තියෙනවා. දැන් ඇඹුල් පෙරක් තියෙනවා. මේකේ අපේ කැලේ ඇඹුල් පෙර වලින් ස්වයං පුරුෂලා ඉස්සර දැන් නම් වැඩි නෑ මට නැත්තෙමත් නෑ. යා. අන්න මම පස්සේ බලන්න. මේක රහයි ඈ. රාලි ටික කඩා ගන්න එම්පෑ. නිකන් තියයි සායුරුනා වගේ. කැතයි එතකොට. ඉතින් කට්ටිය මොකද වෙන්නේ? channel එක subscribe කරන්න share කරන්න vlog එකක් දැම්මා මොකද්ද මේ ඉර බහින්න යන එක නේ බලන්න යන එක ඒකත් share කරේ නැත්නම් අට්ටිම share පාරක් දාන්න අද මම හිතනවා අද පොය දවස නිසා වටේම පන්සල් වල සද්ද ඇහුණා දැන් නැහැ අපි යන් කන්දද ඒක වාඩි උස්සලා වරින් බට ටක් ගාලා සුපුරුදු විදිහට ජිමී නම් ඉතින් කැලේ යන ගමන් ඉන්නේ මෙට්ට වරෙන් මන්ට වරේ අපි යන් ටක් ගාලා මොකද කරුංගලේ යවන්න දෙන නිසා අපි ටිකක් කලින්ම යන්නේ හොඳයි ලේසි වැඩි උලන් නම් තියෙනවා ඔයාලට එනවා සද්දේ උලන් නම් තියෙනවා මෙහෙට උලන් තියෙනවා ගලට තියෙනවද දන්නේ නැහැ රාදරන් කෙලින්ම සුපිරි ආදල්ලා ගන්න යන්නේ බලමු එක්ක සරුංගල එක්ක මම කටුස්සේ පයින්නෝ කටුස්සන වැඩක් නැහැ අඩෝ මේ පෙර ගහේ දළු දාලා බා මේක නම් තඩි පෙර මම බට්ට මාසයි අඩෝ අනිත් ගහේ දළු දාලානේ අනුවසෝ මේ ගස් දෙකේම දළු දාලානේ බා. කයියෙන් දාන්න බෑ කොපිරයිට් වල. අපියන්. අත මහන්සි. මේ හරියෙන් යද්දි ඉතින් හැමදාම මහන්සි තමයි. නූල් ටිකක් තියෙනවා නූල් මදි වෙයි කියලා මට හිතෙන්නේ. කමන්නේ. අපි යවමු. ඇති අපි ගලේ තියෙනවනේ නූල් එව්වත් මූට්ටු කරලා යවමු. යන ගමන් තමයි බුල් පෙර ගහක් තියෙනවා ඒකටත් යන්න. බුල් පෙර ගහටත් යන්න. ඉන්න දින අපේ අම්මෝ ගහ විතරයි බා. එකක් තියෙනවා ඔය. ඔයාලට පේනද? මෙතන තියෙනවා ගෙඩි වගේ. කඩන්න තමයි බැරි. පීයේ යවමුද බා සොන් ගාලා? පීයවල බෙල්ලත් එක්ක නැති නේ අපියා. අර පේනවද? අලි පෙර ගහ. කන්ද මුදුන තියෙන අලි පෙර ගහ. ඒ ගහක කොලක වරක ගෙඩියක් එහෙම දැක්කොත් කට්ටිය කියන්නේ. ඔයගොල්ලෝ වරක අඳුරන්න බෑ කොස් ගෙඩියක් දැක්කොත් කියන්නෝ. ඒක වරක වෙන්න පුළුවන්. Oi, mau pulang mana? Pulang ne? Tiye, pulang ne? Komat deng tiye tu belawa. Kan time me ude una ada. Dem manghite 11ට ළඟයි. කොහමත් එනවා හුලං. මේ ටයිම් දා ගන්න ඕනේ. ටක් ගාලා යමු.
මම මොකද කරන්න කියලා කට්ටියගෙන් ඇහුවද? ඇහුවනේ. කට්ටිය ඉතින් කමෙන්ට් එකක් දාන්න අනිවාර්යෙන්ම. අද යන්නේ නම් වෙන පාරකින්. අපි වෙන්ද යන පාර නෙවෙයි. වෙන්ද යන පාර අර පැත්තේනේ තියෙන්නේ. අර මම බුල් පෙර කඩන්නේ එහෙම ගහ තියෙන්නේ. ඒ පාරේනේ. අද යන්නේ වෙන පාරකින්. වෙනසක් තියෙන්න බෑ හැමදාම. එකම බෑනේ. බඩු වෙනවා පස්සෙන් හොඳේ. ඉරා ගන්න එපා මේ ගම් බෝතලයක්වත් ගෙනාවේ නෑ. මම කිරි ටොයියට අලවලා තිනවා ඒක. අපි ටෙස්ටිං එකක් නම් කරලා තියෙන කලින්. ඒත් කියන්න බෑ දැන් සති කීයකින් යවුවේ නැද්ද? 3කින් විතර යාලා නෑ. ඒ නිසා සමහර විට 2යි බිම වෙන්නත් පුළුවන්. සමහර විට උඩ දින්නත් පුළුවන්. හැබැයි මේකේ දේහ ලක්ෂණ වලට අනුව නම් කිසිම ප්‍රශ්නයක් නෑ තාම. ඒ නිසා මට හිතෙනවා හොඳට තියෙයි කියලා. දැන් නම් සරුංගල් ලවන්න එක නවත්තලාම තියෙන. ඒකේ සරුංගල් නෑ. ඒත් ඉතින් අපි යවනවා. ඒක තමයි අපේ වෙනස නැද්ද අනුව. ඔව් කියපන්. මම දැක්කද කිව්ව. දැල්ලටිය පැත්ත එහෙමනම් නිල් පාටට පේනවා දැන්. ලස්සනයි. දෙන්නේ. පාන්දර තෙමු වෙලාවක. පොයේද? ඔය්! මෙහෙරනෝ. ඔබටත් ඕන නැති දෙයක් නෑ ජිමි. එනවා මෙහෙට. මේ හරිය තියනවා හෙන්න කටු වෙලා. අම්මා. කෙලින්ම ඇනෙනවා කියන්නේ ඇනිල්ලක්. පිස්සු හැදෙනවා ඒක. හරිනේ. කෙලියද? ඉවරද? මං ගල උඩ තපාන් ගාලා ගහයි දන්නේ පොලේ ගැහුවා. ඊ මෙන්න මෙතන තියෙනවා අමුතු ගල් බෙනයක් මේ. මේක අස්සර යන්න පුළුවන් මේ මෙතන මේ. අපිට යන්න බෑ පොඩි සත්තුන්ට. අම්බෝ. මාව ගන්නෝ. මෙන්න මේ යවන්න නැග්ග උඩට. මුගේ සස්පෙන්ෂන් හොඳයි යනවා කියන්නේ මේ හරිද වල්දෙල් ගස්. එන්න පරණ වල්දෙල් ගස්. අලුත් නෙමෙයි. මම හිතේ මම පළවෙනිට එනකොටත් මේ ගස් මීටත් වැඩිය ලොකුයි. නෑ මීට වැඩිය ලොකු නෑ මේ වගේ ලොකුයි. ඔන්න අවුව තියෙන තැනකට ආවා. මේ පැත්තේ යන්න. ඕක යන ඉක්මනට වරෙන් බා. උඩ ටිකක් එන්න අමාරුයි. මේ හරිය වැල් එහෙම තියෙන කටු චුරුස් ගාලා ඉරන්නේ ආය ගෑවුමත් ඇති. මෙන්න මෙතනින් නූලක් තියෙනවා. ගත්තනම් අපිට යවන්න තිබ්බා මේ සරුංගලේ තව දුරට. නූල් පොඩ්ඩයි තියෙන්නේ. අපි දෙන්න අර මම ඔයාලට කලින් vlog එකේ කිව්වේ අපි දෙන්න සරුංගලයක් කරලා ගහකට වටන්න කියලා. අන්න ඒකටත් නූල් නිකන් විනාශ වුණා. තව සරුංගල් දෙක තුනකට විනාශ වුණා නේ. ඔව් කොළයි සුද්ධියක බා. අර ගහේ තියෙන මාර ගහේ. මේ කායවිල්ලා කකුලේ හැප්පෙනවා මේ හිටියට වදිනවා මොනවද කියන්නේ නොනිස් දෙක බිව වදින වැදිල්ලට ඉක්මනට යන් අපිට ඒතකොට ගොඩ දාගන්න පුළුවන් සරුංගලේ පටස් ගාලා අම්මෝ මේ පැත්ත ටිකක් නිහඬි ඈ ඔන්න යාළුවෝ ඉන්නවා දානවා කොහෙද නැද්ද බං මේ හරිය නූලක්වත් මේ හරිය නූල් තියෙන්න කොහෙද කී පාරක් වැස්සද්ද නේ තග්ගල වරේ ඉතින් යන්න මම එන්නේ නැති උඹනේ මේක එන කැලයක් හොඳේ දැන් මේ හොඳට තියෙනවා ඒ කියන්නේ සුද්ධ කරා මේ ළඟදී කොම්මඩ සිරි දැන් ටිකක් හොඳට තියෙනවා පුදුමයි මේ පැත්ත නම් මාන වැවිලා මේ මාන තියෙනවා සාමාන්‍ය මේ හරියේ මේ ඌරෝ ඉන්නවා මේ උඩ තමයි බඩු තියෙන්නේ මේ වෙලාවක යම් බලන්න ගිහින් කතා කරලා ඌරෙකුට ඕ මේ එකක් එනවා ඕ නූල් අනුවස් ගොත්තනම් යාන තිබ්බා අම්බුලු ආවේ උඩ ගෑවෙන්ට ආයේ අම්මෝ වහස නිල්ම නිල් පාටයි මේ ගහේ තියෙන මම පෙන්නන්න කොරේක අතන ගහේ තියෙන ඒක පල්ලරල්ලා අර කොළයි සුද්ධ එක මතකද ඊක හොඳට තියෙනවනේ ඉරිලාද මං අර ඔයාලට මතකද
පළවෙනිම vlog එකේ කිව්වා සරුංගලයක් තියෙනවා කියලා. ඕන් මේක ගන්න බැරි වුණානේ. ඒක තාම ගහේ තියෙනවා. ඉරලා තියෙන්නේ. මෙන්න තියෙනවා මචං රුක් ඇත්තන ගහක්. රුක් ඇත්තන දන්නවනේ. සමහර රුක් ඇත්තන කිව්වම දන්නවා කට්ටිය. ඔව්. අද නම් පීයේ ගත්තා මොකද මේ උවමනා වෙනවනේ. මොකද දන්නවද? හරුංගලේ ගහකටවත් වන්නත් ගන්න බැයි අප්පා. ඉතින් දාන්නත් බෑ. ඒක යවන්නක යවන්න ඕනේ. ලොවෙත් නැති වෙන්නේ. කවුද බං ඒක කිව්වේ මට මතක නෑ දැන්. මේ කාලේ අඹ ගස්වල එහෙම අඹ නෑ. තිබ්බනම් අම්මට සිරි වෙනවා. කන්න තිබ්බ අඹ ඉවරනේ. ආ බලහන් සරුංගලේ කෑලි නෑ. මුදුන් කූලට රැලි කොටයක් දාලා තිබ්බා. ඒක වඩු නෑ. මේ ගොරක ගහක් තියෙනවා. පෙන්නන්නද ඔයාලට? මේ දන්නේ අවසර නිසා. එන්න චුට්ටක් එන්න. මේ මෙතන උඩ තියෙන්නේ ගොරක ගහක්. ගොර කනන්නේ. මේ කාලේ ගස්වල මුකුත් නෑ. ওই පුදුවේ කියන්නේ. ඔයාලට පෙන්නන්නද කැලෑ කොටිය? කැලෑ කොටිය පෙන්නන්නද? මෙන් ඉන්න. මෙන්. කතාව කැලෑ කොටිය. ලෝ බජට් කැලෑ කොටිය. මදන රුක් ඇත්තන නෙවෙයි. පන් ගහේ නම් කොහොම පෙන්දක් තියෙනවනස්. මේ හිදී සරුංග ගොඩක් තිබ්බා. ඒ කියන්නේ එක්ක දෙකයි බිම. දෙකකුත් නෑ එකයි බිම. නැත්තම් ඔය වෙන සරුංගල් වල පැලිලා වැටිච්චා. මේ ළඟදි මම සරුංගලයක් ඇද්දා මේ ගලේ. උඹට මතකද අර මොණ්ඩා? ඒ අම්බෝ. ඒක තමයි ඇදිල්ල. මොනරා. අයි බං මොනර මතක නැද්ද අර? කොහෙද මුස්ලිම් කොල්ල ටිකගේ? කවුරු හරි තට්ටුවක් ගහලා මේ තට්ටුවම උඩෝ පේනවා කියන්නේ ආය නෑ අර දවුලකල ගලේ එහෙම අද නම් සැමන්ටින් එකක් තිබ්බා පේනවා ඒ සයිස් එකට එළිය දිනවා ඔන්න අපි සුපුරුදු ලෙස ආවා අපේ පොට් එකට ඔයාලට පේනවා ඇති සරුංගලේ ඕකේ නූල් බෝලේ ඕකේ view එක ඕකේ හුලන් තමයි නැත්තේ තා පස්සේ ඔතනම් පේනවා මට සිරියා සුපිරියා ඔය මෙතන ඉතින් අර රියල් හැස් දෙකෙන් බලන තරම් ජොලියක් නැහැ හරි හදලා ගමු හරි අපි ගලව ගමු ඔක පත් කරනවා ඔය රැලි ටික දිගරනවා හරි පේන්නේ සරුංගලේ දැන් නම් හොඳට පේනවා ඉතින් රැලි ටික දිගාර ගන්න යන්නේ මේක රැලි දිගට තිබ්බා කඩානාවනේ වැන්න ගහකට ගහේ ඔක්කොම රැලි ටික ඉතුරුණා ගන්න බෑනේ මර රැලි බැලුණාම සරම් බලන් ගෑ ඔක්කොම ඉවරයි ඊ අද වාඩි මම චුට්ට view එක පෙන්නන්නද නේ කොහොමද ක්වොලිටිය දැන් මොකෙක් හරි ආගරේ ගස් කපනවා මේ මෙතන දින හෙන්න මේ ලයිට් කනුව කලුතෙන් ගහගෙන එන අන්න රණුවස්තියම්මගේ කලින් සරුංගලේ දැක්ක හරි මේක ඒ වගේ නෙමෙයි මේන් ඉරිලා බං අඩු සරුංගලේ ඇදිලා තියෙන්නේ කෙලින්ම ඇදිලා තියෙන්නේ හරි බඩු ඕකේ නූල ගැට ගහලා නූල ගැට ගහපන් ඈ ධම්මක මං අර හරියට එන්නේ නැති වෙන්නේ ටිකක් දුර යන්න හරි කමන්නේ තදට තුවන් කන්ද පේනවද ආ ඔයාටත් පේනවනේ නේද නූල මේ අම්බේ ඉන්න බඩු උල්ලගක් කියනවා දැන් ඉතින් අපි කවුරු හරි අල්ලගෙන කවුරු හරි අදින්න ඕනේ මම අදින්නම් ඔබ අල්ලගනින්නේ උලන් තමයි ප්‍රශ්නේ කුස්ස යනවා කිසි ගලවේ වැහිලින් උතන මේ වැහිලිනේ පාව කැෆ්ට් කරගන්න පුළුවන් අද කො සරුංගල ජුල දෙන්න ඉතින් උගල නම් වන්නා සුවරුත් නෑ හරි එහෙනම් අපි පටාංගමු වැඩේ
උකුස්සා කැරගෙන කැරකිල්ල බලනවා. මට ආසිරේ. ඒ අතර වලාකුලකින් වැහිලා අර. උඩින් වැහිලා තින්නේ. ගස් ටික වැහිලා නෙමෙයි. අරේ බඩු දාගත්තා. බලයන්. ඒ බුදු කුරේ මන්ද නේද? නෑ හුලක් නෑ නේ. ඔබ මේ යන හුලද? අල්ලපන් අල්ලපන් හුලන් දිනවා. Dia. Ulang nggak tini? Poin nih ulang kan? Pohon dia. Dia parah nggak nih? Arah gak? Aduh, alu. Dan dunia ki. Hari. Ini par main dia. Devani par kode. Otak kepena kode sama me cuti tanggus tuh dia ente bayar dia enne kai. Otak kepena kode sama apa ini? ඒ පාර නම් දෙන්න පුළුවන්. ඒ නූල් කට්ටේ බලලා යන යෑමනේ. තාසිරි. ඒ ඔක්කොම එකවර දෙන්න පුළුවන් ඒ වගේ දැන්. මං නිකන් දෙන්නේ ඔය. දැන් උඩට ගමුනේ. උලන් තියෙනවා. එන් උලන් තියෙනවා. අර තියෙන්නේ බඩු සරුංගලේ තාම හොඳයි ඈ. ඔව් අතන නූලක් තියෙනවා ඒකත් දෙන්න ඕනේ. අයි තියෙන්නේ නූල. යනවා කිසි ගාලා ඈ. කපාන යන්නේ නැත. මුදුන් කුර බැල්ලේ බලන්න. නූල බැල්ලේ. සෙප්පේ කොහොම සරුංගලේ ලගන. මන් දෙනවා හිමීට නූල් අල්ලගෙන. ඔබ බලාන දීපම් මම මේ අල්ලගෙන නැහැ බලාගෙන නැහැ. අමලා යන්නේ යවනේ. කොහොමද? හරියටම අම්බුලුව පැත්තට තියෙන්නේ ඔය. වෙන? හරියටම අම්බුලුව උඩින් තියෙන්නේ. ගියා. බය කරන්න එපා. මං හිතේ බඩු හරි කියලා එකපාරටම ගැස්සුණා. ඉවරයි. අර පුට හිමින්ට එකට ගාගමු. හා. අතන තව නූලක් තියෙනවා. හිමීට ගෙනියපන්. ඒ නූලට හිමීට ගැටයක් දාන්න යන්නේ. මා අතරනේ. ඔව්. යකෝ හිමීටද මං අතක් කපාන යනවා. කැඩෙන සයිස් එක තියෙන්නේ අද. ආම්බඩු. මුදුන් වෙනවා හිට්ටු කියලා. සරුංගලේ ගෙලින්ම මුදුන් වෙනවා හොඳේ. නූල් ඉල්ලනවා දෙන්න පුළුවන් නූල්. මෙතන නූලක් තියෙනවා හෙන්න දිගට. මේකක් දෙමු. මේ බලන් දීපන් කැඩෙයි ඈ. මොනවද හරිය? ඒ දැන් නම් තද අඩු වුණා. දැන් නම් තද්දේ අඩු වුණා. දැන් සරුංගලේ පේන්නේ නැද්ද යන්නේ. කමන්නද? ඒක කට දාපන් ගැටයක්. මේ මෙතන මේ නූලේ ගැටයක් තියෙනවා හොඳේ. ඒ ගැටය අපි අයින් කරමු. ඒක ඕක කඩලා දානවා. ඕක කඩලා දානවා. මම අල්ලගෙන හිටපන්. දැන් කඩ. කල්ලා නූල ගැටේ දාපේ අම්බෝ. ඒ පාර නම් හරි ඈ. දීපන් ඉක්මනට සරුංගලේ ඔළුවට උඩට එනවා නූල් ඉල්ලලා. අඩයි බර වැටෙනවා.
හරි කො කෙටියක් දැම්මා ගැටිය සූරද දන්න කමන්න දෙනවා මම අර හරියට ගිහින් දෙන්න ඔබ චෙක් කර කර දීපන් නැත්නම් ඔක හුක් ගාලා යනවා සරුංගලේ වැටෙනවා එක තැන ගලේ තියෙන නූල් වලින් යවන්නේ හරිද ඊ සරුංගලේ නූල් එක දීමු අනුවස් ගැටයක් දාපන් කල්ලා දානවා ඒ නූල ගැටෝයි ෂෑ උකුස්සකුත් යන සරුංගලේ ළඟි ගත්තන්ට එපා කටේ නූල අර අතන බානෝවා පාත් වෙන්න ගන්නවා ඔන්න මම බලන්න නැතුව දෙන්නේ නෑ හුලන් තියෙනවා කොල්ලු අලාකුලේ නේ තියෙන්නේ ගැට ටික හදා දෙන්න මේ බාන ওই සරුංගලේ මම මේ ගස්ස තියානින් මේ බාන පට්ට බෑවෙන් ලබ්බාන්නේ ගස්ස තියා ආගුලක් ඇල්ලුවේ එපා නම් වාසියක් හොඳේ දෙන්න පුළුවන්ද යට දාම යට දාපන් උටෑංගයි සරුංගලේ නැත්තා කෙලින්ම දැල් ඇටියේ ජුවාලා ගෙවල් දිහා දැන් නෑ අම්මෝ හුලං ඇල්ලුවා දැන් දෙන්නද මීට පය කරනෝනේ මම මේ සරුංගලේ මාව එකපාරටම බුරුල් වෙනවා ඊ අර තැඹිලි බන් නූල් අයින් කරපන් උඩ තියෙන පොටක් එනවා බා හදා දෙම් කමන්නේ ගලේ තියෙන නූලුත් යවනවා කෙලින්ම ආයේ මේක දෙපොට දෙන්න තු බෑලේ ඔම්බලහන් එන විදිය උඩට මේ නූල ගැට කොටක් තියෙනවා ගලේ තියෙන නූල අපේ එක මැදෙල තවත් දෙනවා මේ තව පැටලිලා මෙහෙ පැටලුන් ලියන ගමන් ඉන්නේ ඊ කැඩුණානේ මම මෙහෙ ගස්සන ගමන් ඉන්නේ සරුංගලේ පාත් වෙනවා ගැස්සුවේ නැත්තම් උඩටම ගමු අපි දැන් සරුංගලේ කමන්නේ ඉතින් මොනවා ගන්න කැඩුනොත් ඉතින් කරන්න දෙයක් නැහැ. ඔය ඉතින් ස්වභාවය කියලා ඉන්න තමයි වෙන්නේ. අපි උඩට ගාපු සරුංගලේ ටිකක් හොඳේ මොකද මේ නැත්තම් වැඩේ කියන්නේ අවුල් පාත් වෙන්න ගත්තාම අවුල් ඈ. උඩට ගන්න ඕනේ ටික. ඒතකොට නිදහස් අපිට සරුංගලේ ගැට ගහන්න ඕන කොහේ හරි. අට පේනවා දියර වලාකුළු මැදින් ඩොට් එකක් උඩට එනවා මේ අවස්ථාවේදී. ඔන්න නිල්හසට තව සුළු මොහොතකින් සම්ප්‍රාර්ථනා වෙනවා. ඔව් නිල්හසේ දැන් ඉන්නේ නූල් ඉල්ලනවා දීපන් ඕක. මන් දෙනවා මං අතාරනවා මට එක අතින් ඉඳලා ස්ටේබලයිස් නෑ. නූලල පොටකට හයිය නෑ රබර් බෑන්ඩ් එකක්. එනනේ සද්ද නෝනේ ඒ දෙන්න. එන්න ඒ හනක් බං දෙන්න බා ඒ මේක තංගොස් හනක් කොහෙද ආයෙ දෙන්න බෑ මේ හොඳ තැනකින් බලලා තියා ඒක එන ආතල් හොඳේ එන්න මේකක් තියෙනවා ඒකේ ඔඩේ යවන්න පුළුවන් මොකද කියන්නේ ඩොට් නෙමෙයි පේන්නේ නැති වෙන්න යවන්න පුළුවන් දැනටමත් ඩොට් වෙලා තියෙන්නේ පොට ගාලා නූල් ගත්තා යදන
මේ පැත්තේ 90 සෑහෙන කට්ටක් දෙනවා නූල් දිගෑර කට්ට. වෙන් දිගාර ගන්න ගමන් මම මෙහෙන් ගස්ස උඩ තියාගෙන ඉන්න එක තමයි කරන්නේ. අඩිත් මේ මුදුන් හුලං අල්ලලා තියෙන්නේ පාත් වෙනවනේ වල සරුංගලේ. අපි නිල්ලාසර ගමුද? හැබැයි නිල්ලාසර ගන්න ගියොත් සරුංගලේ ඉවරයි. අයියෝ අනුවස් මේ හද වුණා බං. තියා. කැපුණා අත. මුල කැඩෙනවා හසා. අත කැපුණා. ඕන් කැන්නවා දැන් ඈ. අඩේ කැඩේද බා? ආමන් නිල්ලාසෙ තියෙන්නේ දැන් බඩු. මගේ අත කැපුණා. මගේ චූටි අත කැපුණා. ඒ කැඩේද බං? ඔයාලට පේනවද දැන් නම් ආ කෙලින්ම ඩොට් එකක් පේන මැත්තේ. ඒ හුලං කරගෙනවා ඔයි. ඔයාලට මතකද මම පළවෙනි ලොග් එකේ මේ පැත්තට හුලන්නේ නැහැ කිව්වා. දැන් මේ පැත්තට යනලා ඉන්න එකක් තියෙන්නේ. අම්මෝ වලාකුලෙන් එනවා කියනේ පේන්නේ. අඩෝ පට්ටා සරුංගලේ ඈ. සුපිරි සරුංගලේ නේවා. ආයෙ පේනද මේ නූල? සරුංගලෙත් මෙහෙ. මෙතන තමයි පාලනය වෙනකමක් තියෙන්නේ. ගැටයක්ද? කො දෙන්න. පට්ටම දෙන්න. අතක මුලට කමන්නේ. එම්ම දාමනේ. එම්ම තනමනේ. මේ සනක්කකෝ. අනේ මේ සනක් නෙවෙයි තංගුස. අල්ලගන්න. එම අල්ලන් ඉන්න. ඔඩි ආම්බඩු. ආම්බඩු දිනනවා. මාතදයි. ඒ කැඩෙනවා බන් දැන් නම්. ඊයා. හරි. ඔයාලා වෙන ඇති ඩොට් එක තන්නි කරම අමුතුම පැත්තකට උලන් තියෙන්නේ ඔය. උතුවන් කන්ද පැත්තට දැන් උලන් තියෙන්නේ. ඉස්සලා තිබ්බේ අම්බුලුවා පැත්ත මේ පැත්තට. දැන් මේ පැත්තට ගිහිල්ලා අර උතුවන් කන්ද පැත්තට යන්නේ බොයි. මේ ඩොට් එක වඩ පෙරලා මැද හරියටම. මේ කොයරි ගැට ගාමු. ඒ පාන්න නෝමල් උනා. අම්මේ. ඕමල් බඩු. ඕයි තද වෙලා උඩට එනවා. මේ මාව අදින ඔයි. ඔත්ත කැපෙනවා කියන්නේ මේ තංගුස් නූලක් තියෙන්නේ. කෙලින්ම මේකට කැපෙනවා. අපි සරුංගලේ ගැට ගාමුද කොයරි? අම්මා මේ කැම්ම එකත් එක්ක අදිනෝයි. ඔර උයි. ඔට්ටා සිරිස් මුදුන් ගහනවා. නූල් ඉල්ලනවා සරුංගලේට. නූල් ඉවරුණානේ. ගලේ තිබ්බ නූලකුත් යවුවා. සුවරකටම නූල කන්නේ ඕන් නෑ. ඕන් කන්නේ. ඕල් සරුංගලේ කෙලින්ම ඔළුවට උඩින් තියෙන්නේ. අර තියෙන්නේ සරුංගලේ. ඔයාලට පේනවද? ඔළුවට උඩට ආවා. කැඩෙයිද දන්නේ නැහැ. ගැටයක් දානෝ. ඒ නූල කෙලින්ම උඩට තියෙන්නේ. ගැටයක් දාන්න. අපි ගැට ගහලා තියමු චුට්ටක්. මේක ගහයි ගැට ගහුව කැඩනවා. අර අඹ ගහයි ගැට ගන්න. ඒක කැඩෙනවා නූල. නූල කැඩුණාද මොනවා කරන්නද කමන්නේ. මේ ටින් එකක් හොයාගන්නකම් ගැට ගහනවකෝ. ටින් එකක් හොයාගමු. මේ දැන් මෙහෙම තීද්දි ඇදෙන ඇදිල්ලට ගහක් ගැට ගහුව කැඩෙනවා. අන්න හරි. ඔය ලී කෝට් එක ගැට ගහනවකෝ. ලී කෝට් එක ගැට ගහලා අපි දාමු දෙබලකට. ගැටයක් දාන්න. නූල තද වෙලා තියෙන්නේ මාරම විදිහකට. සරුංගලේ ආන් අතන තියෙනවා. ඔයාලට පේන්නේ නැති අර දින්නේ බඩු. අපි දැන් මෙතනින් පොඩ්ඩක් ගහේ ගැට ගහලා ෂේප් කරන්න යන්නේ සරුංගලේ. හොඳට මාට්ටුවක් දාපන් ඈ. බස් ගායි නැත්තම් ආයේ. කොහොම කරොත් යනවනේ. බලපන් අල්ලලා මේ. කොහොමද? දැන් අවුලක් නැහැ අපි මෙහෙම තියාගමු. අර පේනවද වලාකුලේ නිකන් මේ තියෙන සරුංගලේ. අර ගැට ගාවට ගමුද නූල. පාඩු
ගෙට කවු කියන්නේ? වාර ගැට ටිකක් තියෙන දැන් නූල ගමු. හා. නැත්තම් බෑ ගහේකට බලන්න. අඳුන්ටත් බෑ. අපි සරුංගලේ ටුට්ටක් ළඟට ගන්නවා ගැට වගේක් තියෙන අනුගලේ මැද. හරිද? අපි ඒ ටික පොඩක් අතර ගමු. ඒ ගැට ටික ෂුවර් නෑ. ওই ගැට ටික තමයි කැඩෙන්නේ හුටක් ගාලා. මේ තියෙන බං ගැට ටික. ආ දෙපොටක් තියෙන එතනින් ගැට ගහමු ගහේ. මේ තියෙන ඔය ඇති. හරි. හරි දැන් අපි එතනින් කඩලා ගෙටයක් දාන්න යන්නේ. අන්න බඩු ගෙටේ දානවා. අම්බාත්තේ දාන්නේ කෙලින්ම. කෙලින්ම අම්බාත්තේ ගෙටයක් දැම්මා. හොඳට දාමන්. ආයි තියන්නේ. හරිනේ? හරි. හරි. හරි කියලා හිතනවා. හරි ඇති. හරි ඔන්න අම්බාත්තේ ගෙටයක් දැම්මා. මේ මුඩට යනවා. උඩට ගිහින් අන්න තියෙන සරුංගලේ. දැක්කා? හරි. දැන් සරුංගලේ අපි ඔහොම තියලා යන්නේ පල්ලෙහාට. අන්න අතර තට්ටුවට යන් බලන්න. අපි ගිහලා තට්ටුවට ගිහලා බලමු සරුංගලේ කොහොමද පේන්නේ කියලා. මම මේ තට්ටුවට මේ කලින් vlog එකේ නැග්ගෙත් නෑ. හරිද? ඔන්න නැගිට යන්න බඩු. හරි. හරි මම ආවා. කො සරුංගලේ. ඔන්න තට්ටුවට ආවා අපි. මම ඔයාලට සරුංගලේ චුට්ටක් පෙන්නන්නද? ටකින්. අම්මා මේ තට්ටුව කැඩෙන්නේ නැහැ ෂුවර්. ආන් දින වඩු. වලාකුලේ පේනනේ සරුංගලේ තියෙනවා. වලාකුලේ සරුංගලේ තියෙනවා. අපි තට්ටුවටලා පොඩි රෙස්ට් එකක් ගමුද? හිටපු ගමන් සරුංගලේ එනවා හිට්ටු කියලා උඩට අර. පොඩි රෙස්ට් එකක් ගමු දැන් ඈ. අම්බෝ. හරි ඔන්න සරුංගලේ මෙතෙන්ට පෙනුන්නේ නෑනේ ඉස්සෙල්ලා. දැන් ඔන්න සරුංගලේ මුදුන් වෙලා මේ මෙහෙ පේනවා. අඩේ මුදුන් වෙලා ඉන්නේ. දැන් අපි ඉන්නේ මෙන්න මේ තට්ටු උඩ මේ. තට්ටු උඩ ඉන්නේ. ඉස්සෙල්ලා තට්ටුවට පෙනුන්නේ නෑ. ඕම් දැන් මුදුන් වෙලා තියෙන විදිය. අපේ අම්මා කැඩෙයිද දන්නේ නෑ ඔයි. ඒ තරමට හුලන් තදයි. කැඩෙන්නත් ඉඩ තියෙනවා. නූල ඇති උඩනේ. ඔයාලට වෙන දේවල් අපි ප්ලේන් එකක් කරලා දැක්කද? අර යන්නේ බං. අම්මෝ සරුංගලේ නම් කැඩෙන්න ලයින් එකක් තියෙන්නේ. තව සුළු මොහොතයි වගේ. මේ අපිව පහු කරනවා බං සරුංගලේ මේ උඩුඩුඩි. ඔර මට්ටා සිරේ. වලාකුලේ තියෙන්නේ දැන් සුදු. ඔන්න බලනකො වෙලා තියෙන දේ. අපි ටික කරේට ගියපුලා ඩිංගට මෙන්න සරුංගලේ බාලා බං. ඕකර පොල්ලෙහා කොහොමද තියා? අඩෝ කොහොම බෑවද මන්ද බං? සමහරට කැඩිලාද දන්නෙත් නෑ. වේ තොදයි මේ. ෂිට්. ඊ කොහොමද බං? කවදාවත් වෙන්නේ නෑ ඔය එහෙම. ඔර යහා පැත්තේ වාලා තියෙන්නේ. අදිමුවා. අද මං උනස් මට අදින්න බෑ. දැන් ඔන්න නූල කැඩෙයි. සරුංගලේ තද වෙලා. බිමටම බාලා. මේ අදිනෝ. දැන් නම් ගස්වල තියෙන්නේ. කැන්න. නූල කැන්න. ෂට්. හයියෝ ෂිට්. සරුංගලේ බාලා කියනවා කවර චුට්ටක් එහාට ගියපු ගමන්. පරාදේ බං. මොකක් වුණාද මන්ද ඒක නං ඈ? මේ නූල අදිනෝ. නූල කැඩනා මං හිතේ බා. කැඩනනේ බං දැන්. හඩෝ හුලන්න දෙලා බිමටම බාලා. ෂිට්. අපරාධේ ඔයි. උලන්නේ නැහැ මොනව කරන්නද ඉතින්? අර මුලින් අරුංගලේ බාලා ගමන් තවන්න
සරුංගලේ කැල්ල ගිහින් නෑ බාලා තියෙන්න බා. නෑ සරුංගලේ ගාවින් නූල කැන්න. කැල්ල තියන්නේ? ඔර නූලා. සරුංගලේ මට හිතා ගන්න පුළුවන් තියෙන තැන. කොහෙද දන්නවද? තේ වත තියෙන්නේ බං මෙතන. ඒ තේ වත්තේ. ගහක තියෙන්නේ. තාම අපෝ නූල ආවම් බලපන් හෙල්ලෙනවා. ඔව් ඔව් තව තියෙනවා. කට්ටම කර මුලින් කැල්ල තියෙන්නේ. සරුංගලේ. ගහක හිටේ. බිම තියනවා එන්න. ගහක හිටේ බං. තවත් නූල අර බලපන්. ඒ වෙන නූලක්? නෑ නෑ මේ නූල. තවත් එනවා නේ. මොළු නූල් කට්ට වෙනවා. අම්මා නූල් කට්ටේ වෙනවා මේ. සරුංගලේ කර මුලින් කැල්ල තියෙන්නේ. මම දන්නවා තියෙන තැන අනිවාර්යෙන් තේවත් එක ගහක තියෙන්නේ. ෂුවර් පල්ලෙහා තේවත් එක. මේ අපේ පැත්තේ ගම් අත පැත්තේ තේවත් එක. තමෝට අර පැත්ත කොල්ල වලන් ඉන්න ඇති බානෝ. ෂිට්. මේ නූලේ පොට. ඊට මම ඔයාලට පොට පෙන්නන්න. ගන්න. තගන්. ඕ නතර කරන්න. මේ තියෙන්නේ. කැල්ල තියෙන තැන. සරුංගලේ ගාවිම තමයි කැල්ල තියෙන්නේ. මේ සරුංගලේ ළඟින්ම හොයාගන්න පුළුවන් වෙන විදිහට නූල පොඩ්ඩක් පාට කරලා යන්න ඕනේ ඊළඟ පාර. සරුංගලේ රාදේ අපි නූල් මෙතන මේ නූල් ගොඩ ඊට පස්සේ මේ මෙතන සෙට්. දැන් මොකද කරන්නේ? අඩෝ හිතා ගන්නවත් බැරි දෙයක් උනේ. කමන්න ඉතින් මොනව කරන්නද නේ? ඔය හැටි ඉතින් සරුංගලේ. මේ අපි එහෙනම් දැන් ඉතින් යන්. මොනව කරන්නද? අඩෝ. යා. එහෙනම් අපි ගමන ආරම්භ කරමු. අඩෝ නොසිතූ දෙයක් උනේ. සිරානෝ. මේ වෙදෙන කවුරුද රෑ ඉඳලාද? මේ ලිපක් හදලා මේ සමහරට ආදිමානවගේ කත දන්නෙත් නැහැ. පිස්සුද කවුරු හරි මේ ඊයේ රෑ නෙවෙයි. මම දවස් කීපයකට කලින් ඉඳලා තියෙන්නේ. හා අපරාධි. හොත සරුංගලේ බා. මට තේරුණා කලින් සරුංගලේ වැටෙනවා වගේ එකක්. මං කලින් කිව්වේ. ඒකට මං ඒක ලොකුට හිතුවේ නැහැ සරුංගලේ හුලන් තියනවනේ. සාමාන්‍යයෙන් ඔය පළවෙනි පාට ඔහොම සරුංගලයක් බිමට බෑවේ. ඒ කියන්නේ මං කියන්නේ උඩට දාලා ඔච්චර හොඳට තියෙන සරුංගලයක්. ඊයේ පොඩි පෙන්නක් ගියා. පින්නක් ගියාට පස්සේ මේ ටික පොඩ්ඩක් පොඟලා පින්නකුත් නේ ටිකක් වැස්සා. දැන් ටිකක් අර ලිස්සන ගතිය අඩුයි. හා අයියා මේ හරියට තියෙන දංගස් අපි වෙලාගෙම දංග ටිකක් කඩන්න දන් තියෙනක ඊ ආන් සරුංගලයක් බං අනුවේ නොඑක් බං මොන පාරද නිලුයි පට්ටමක් තියෙනවා නිලුයි නිකන් ඒක මේකද මන්දා ඉටි බලු වගේ ඉතින් ඕන කට්ටිය channel එක subscribe කරලා share කරලා like කරලා comment එකක් දාන්න comment මදි කට්ටියගේ බේයකෝ රැලි හම්බෝ වටේ පිට පොඩක් අපි ආයෙත් පල්ලෙහා මේ මෙතන පල්ලට තමයි මම අර පළවෙනි vlog එක දැම්මේ මේ පල්ලෙහාටම ගිහිල්ලා ඒක වෙන්න අපේ මොනරගේ මුදුන් රැලි කොට්ටේ මෙතන ගැලවිලා තින්නේ දැන් ඉතින් රැලි විතරයි ඉතුරු මේ රැලි විතරයි ඉතුරු පොට්ටම දාලානේ රාදි බා මේක වට්ටගෙන දැන් ඉතින් මේක තමයි අරන් යන්නේ තීරමක් තියෙනවා මේක අරන් ගිහලා ඔන්න දාලා ඒකත් ඇඟේ බලලා තින්නේ අයියෝ සෝකකුල අවසානයක් තියෙන්නේ නේ උනාට කවල්ලා ඉතින් මොනව කරන්නද මේ හැබැයි ඉතින් පට්ට අතල්ලක් ගත්තනේ පට්ට අතල් හොඳේ
ඒක යවදේ පාර මාතල්ලා තිබ්බා. ජිමි දුවනවා. අද සුපුරුදු පරිදි මොකෙද්ද සතෙකුට පන්නලා ද නෑ. මා දුවනවා. අනුවස යනවා ඉස්සරහින්. ඊට පස්සේ යනවාද? අඩු චි. හිතට දුකයි වගේනේ. ඔහම තමා ළමයි. හදා නැවුවනම් හැබැයි යවුලක් නැහැ. ජුවාලා ගෙවල් දිහා తీරනවා එන. අනිවාර්යයෙන්. නොසිතූ විදිහට. බඩු මේ බෑවනේ බා. පාරේ මෙයා. හොඳේ. අර පැත්තෙන් ටිකක් හැලේ. තේවත් මැදින් යන්නත් තියෙනවා. අපි පාරයක්. ලේසි වැඩේ. අවුල්ල මං හිතන්නේ බා. සරුංගලේට දුවන් එන්න ඇති. ඩේ කාලා දුවන් එන්න ඇති. තාම රැලි කොට්ටෙත් මගේ අතේ තියෙනවා මේ. වැඩක් නැහැ ඉතින් අපි එකක් තියලා. නිකන් කොල්ලෙක්ක නිකන් රවට්ටන්න වගේ ගහකට දාලා. කොහොමද නේ? මට සිරි සරුංගලයක් කියාගෙන නේ යමුණා. වතුර තිබා අයියෝයි. වතුර ටිකක් බොමු ගිහිල්ලාද? දැන් ළඟ ඉන්නේ. ළඟත් නෑ දැන් උඩ. අට කාලේ යන්න පුළුවන්. අපි මේක දාමු නිකන් මේ ගහ. කට්ටිය සලිත වෙලා යන්නත් එක්ක. මගෙත් එක්කම එන්න ඉපා. ඒකට යන්න බෑ කියනවා. බිම දාමු. කමන්නේ. මේ පැත්තට හුලන්ටත් අයිය. මේ අපේ පැත්තට හුලන් තියෙනවා මාරු විදියට. ගලට එච්චරම තිබ්බේ නෑ. තිබ්බේ නෑ කියන්නේ ඔය කපාටම හුලන් නැති වෙලා ගිහින්නේ. එච්චර හොඳ සරුංගලයක් හුලන් නැතුව වැටෙනවා මිසක් වෙන හේතුවක් තියෙන්න බෑ. අපේ පැත්තට හුලන් තියෙනවා. මාර කෙස් එක් කියන්නේ. බුදු මේ කියන්නේ සරුංගලේට හුලන් නැති වෙලානේ බා. shit. මේ පැත්තේ මොන උඩ තිබ්බනම් කවදාවත් බාන්නේ නැහැ. ඉස්සනවා. ඔයාලට මම පෙන්වන්නත් පොඩි බඩුවක්. පොඩ්ඩක් ඉන්නේ. අර සමහර දැකලාත් ඇති. එකක් දිනන මෙන්න මේක. දෙකක් දිනන මේක. ලස්සනයි ඔය මේක. මාර ලස්සනයි මේක. එකට ගලන මල්ලගේ නේ. මේවා මේ ගස්වල හැදෙනේ මෑ. මේ හදලා දැන් ප්ලාස්ටික්යක් එහෙම නෙමෙයි. මාර ලස්සනක් තියෙන. දාලා මෙයා ගොඩක් තියෙනවා එහෙම. කවුද ගෙනියන්නේ? මේවා මේ හයිය නෑ. කුටුස් ගාලා ගන්නවා. දැක්ක? කිරිස් ගාලා ගන්න විදිහ පීපාරක් ගෙවකම. මේ තව තියෙනවා මේ. මෙතන ගහක් තවත් තියෙනවා. චුපිරනේ ලස්සනයි ඒක. මේ හරිය මේවා තියෙන ඔය ඇහෙනවද ඔයාලට පෑගිනවා කුරුස් ටික. අපි ගෙදර ආවා. අන්න ඉන්න කස්ටිය. හරිනේ කස්ටිය. හතන. හරි එහෙනම් මම ආදර ගිහින් එන්න සරුංගලෙත් ගියා. ඒ කියන්නේ ගියෙත් නෑ බෑවා හුලන්න නැතුව. කමන්නේ. ඔහොම තමයි. එහෙනම් කට්ටිය මුලින් කිව්වා විදියට channel එක subscribe කරලා, share කරලා, like කරලා, comment කරන්න අනිවාර්යයෙන්ම. ඉක්මනට subscribers 1000ක් විතර ගහමු. එහෙනම් මං ගෙන් එන්න හැමෝටම සුබ දවසක්.